හැමෝටම ආයුබෝවන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මම කරන්න බලාපොරොත්තු වෙන්නේ 7 ශ්‍රේණියේ පළවෙනි පාඩම වෙන අපේ පැරණි ජන ජීවිතය කියන පාඩම. ඉතින් මම හිතනවා ඔයාලට මේ පාඩමෙන් ලොකු දැනුමක් ඔයාලට ලබා ගන්න පුළුවන් වෙයි කියලා. ඉස්සෙල්ලාම ඔයාලා මම මේ කියන විදිහට පොඩි කොලයක් අරගෙන ෂෝට් නෝට් එකක් විදිහට දාගන්න. ඉස්සෙල්ලාම දැන් අපි කතා කරන්නේ අපේ පැරණි ජන ජීවිතය කියන පාඩම. ඉතින් අපිට මේකෙදි ඉස්සෙල්ලාම මේක කොටස් තුනකට වෙන් කරන්න පුළුවන්. කෘෂිකර්මාන්තය, කර්මාන්ත සහ වෙළඳාම කියන කොටස් තුන යටතේ. ඔයාලා උඩින්ම ලියා ගන්න මේ විදිහට පහළට කෘෂිකර්මාන්තය, කර්මාන්තය සහ වෙළඳාම. එතකොට ඔයාලා දන්නවා කෘෂිකර්මාන්තය කියන්නේ මොකද්ද? කර්මාන්තය කියන්නේ මොකද්ද? වෙළඳාම කියන්නේ මොකද්ද කියලා. ඒවා චූටි කාලේ ඉඳන් ඔයාලා දන්න දේවල්. ඒවා විශේෂ පැහැදිලි කිරීමක් කරන්න ඔයාලට අවශ්‍ය නැහැ කියලා මම හිතනවා. මේ අතරින් අපි ප්‍රධාන මාතෘකාව විදිහට ගන්නවා කෘෂිකර්මාන්තය කියන මාතෘකාව. කෘෂිකර්මාන්තය කියවම සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා කෘෂිකර්මාන්තය කියන්නේ මොකක්ද කියලා. කෘෂිකර්මාන්තය කියවම අපි සාමාන්‍ය අදහස ගත්තොත් භෝග වගා කරන එකට තමයි අපි කෘෂිකර්මාන්තය කියන්නේ. දිග වැල්වට අරන් ඕනලා කෙටියෙන් මතක තියාගන්න මොකද්ද කෘෂිකර්මාන්තය කියන්නේ කියලා. එතකොට මේ කෘෂිකර්මාන්තය අපි ප්‍රධාන කොටස් දෙකක් යටතේ විස්තර කරනවා. එකක් තමයි ගොවිතැන. හරිද? එක කොටසක් තමයි ගොවිතැන කියන්නේ. අනිත් එක තමයි සත්ත්ව පාලනය කියන්නේ. ගොවිතැන හා සත්ත්ව පාලනය කියලා මෙන්න මේ කෘෂිකර්මාන්තය කියන මාතෘකාව අපිට කොටස් දෙකකට කඩන්න පුළුවන්. එතකොට ඔයාලා එතනත් දන්නවා ගොවිතැන හා සත්ත්ව පාලනය කියන්නේ මොකක්ද? ගොවිතැන කියන්නේ භෝග වගා කරන එකට, සත්ත්ව පාලනය කියන්නේ අපි සතුන් පාලනය කරගන්න. සතුන්ව රැක බලා ගන්න එකට තමයි අපි සත්ත්ව පාලනය කියන්නේ. එතකොට ඒ අතරින් මෙන්න මේ කියන ගොවිතැන අපි ප්‍රධාන කොටස් දෙකකට කඩනවා. එතකොට අපිට ගන්න පුළුවන් ගොඩ ගොවිතැනයි මඩ ගොවිතැනයි කියලා. ඔයාලා මම ලියලා තියෙන විදිහට මේ හරහට පුළුවන් නම් ඒ විදිහට නැත්නම් පහලට ඒ විදිහට ලියා ගන්න. මේක ෂෝට් නෝට් එකක් විදිහට තමයි මම ඔයාලට දෙන්නේ. එතකොට මම කිව්වා ගොවිතැන ප්‍රධාන කොටස් දෙකයි ගොඩ ගොවිතැනයි මඩ ගොවිතැනයි කියලා. මම හිතනවා මේ කොටස් දෙකට මේ මාතෘකා දෙක ගැන ඔයාලා තවත් නම් දන්නවා ඇති කියලා. ගොඩ ගොවිතැන කියුවම අපිට ගොඩ ගොවිතැන කියලා අපි හඳුන්වන්නේ හේන් ගොවිතැන. ඔයාලා ඒකත් ඕනනම් සඳහන් කරගන්න. ගොඩ ගොවිතැන අපි කියනවා හේන් ගොවිතැන කියලා. එතකොට මඩ ගොවිතැන, මඩේ කරන ගොවිතැන ඔයාලා දන්නවා කුඹුරු ගොවිතැන නේද? අපි කුඹුරු විදිහට කරන කර්මාන්තය තමයි අපි මඩ ගොවිතැන කියලා කතා කරන්නේ. හරිද? එතකොට මේ අතරින් අපිට මේ පාඩමට අනුව කතා කරන්න දින ප්‍රධාන මාතෘකාවක් මෙන්න මේ කොටස් අතරේ තියෙනවා. මොකක්ද මේ මාතෘකාව? වල දන්නවා අපිට ප්‍රධාන මාතෘකාවක් විදිහට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ කියන හේන් ගොවිතැන ගැන. නේද? හේන් ගොවිතැන. එහෙම නැත්නම් අපි තවත් නමකින් හැඳින්වුවත් ගොඩ ගොවිතැන. අපි මේක ඉස්සරහට කතා කරමු. හරි. ඔයාලා දාගන්න මාතෘකාව හේන් ගොවිතැන කියන එක. හේන් ගොවිතැන. අපි මේක ඉතාමත් කෙටියෙන් මතක තියාගමු. ලොකු වැල්වට අරන් නැතුව. හේන් ගොවිතැන. හේන් ගොවිතැන කියලා කිව්වහම ඔයාලා දන්නවා අපිට මේ හේන් ගොවිතැන ආශ්‍රිතව ලියන්න පුළුවන් කරුණු විදිහට අපිට ගන්න පුළුවන්. හේන් ගොවිතැන තමයි ලංකාවේ තියෙන පැරණිතම වගා ක්‍රමය. ලංකාවේ මෙතෙක් පිහිට වූ පැරණිතම. ඒ කියන්නේ ඉස්සල්ලාම නිර්මාණය වෙච්ච ගොවින් අතර ඉස්සල්ලාම නිර්මාණය වෙච්ච ගොවිතැන් ක්‍රමය තමයි හේන් ගොවිතැන කියලා කියන්නේ. එහෙම නැත්නම් මඩ ගොවිතැන. ඔයාලා එතකොට දැන් මාතෘකාව දාගත්තනේ හේන් ගොවිතැන කියලා. ඔයාලට දැන් මේක ෂෝට් නෝට් එකක් විදිහට මම දෙන්නේ. එතකොට හේන් ගොවිතැන ඉස්සරහෙන් ඔයාලා ඊතනක් දාගෙන ලියාගන්න පැරණිතම. ගොඩාක් දිගට ලියන්න ඕනේ නැහැ. පැරණිතම කියලා ලියාගන්න. එතකොට ඔයාලට මතක් වෙනවා මේක තමයි ලංකාවේ පැරණිතම වගා ක්‍රමය කියලා. හරිද? ඔන්න එක කරුණක්. ඊට පස්සේ අපිට ආයි කතා කරන්න පුළුවන් මේ හේන් ගොවිතැන සිද්ධ කරන්නේ වර්ෂා කාලයේදී. මම මෙතන වර්ෂා කාලයේ කියන එක විතරක් ලියාගෙන තිනවා. ඔයාලත් ඒ විදිහට ලියා ගන්න. එතකොට මේ ගොවිතැන් ක්‍රමය සිද්ධ කරන්නේ වර්ෂා කාලය මූලික කරගෙන. ගොවියෝ වර්ෂා කාලේ අවුරුද්දේ මොන මාසවල වලදීද වහින්නේ කියන එක තෝරගෙන මෙයාලා මේ විදිහට වගා කිරීම සිද්ධ කරනවා. මෙයාලගේ භෝග වගා කරනවා. මොන භෝගද වගා කරන්නේ කියලා අපි ඉස්සරහදී කතා කරමු. එතකොට මේ තව
කරුණක් විදිහට ඔයාලට දාගන්න පුළුවන් වර්ෂා කාලයේ. එතකොට ඔයාලට මේක දැක්කම මතක් වෙනවා මේ ගොවින් වගා කරන්නේ වර්ෂා කාලයේදී කියලා. හරි. ඊළඟට අපිට මේ හේන් ගොවිතැන සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන් තුන්වෙනි පොයින්ට් එක විදිහට ගන්න පුළුවන් මෙන්න මේ කොටස් තුන. නේද? ඔයාලා මේ විදිහට පුළුවන් නම් දාගන්න. මම මෙතන දාලා තියෙන්නේ සේන්, පිටබිම් සහ සෙහෙන් කියන වචන තුන. හරිද? ඔයාලා මම මේ කියන කාරණාව නිතරම කෙටියෙන් මතක තියාගන්න. එතකොට අපි කතා කරන්නේ මේ හේන් ගොවිතැන ඉස්සර කාලේ පොත්පත්වල කොයි විදිහටද හඳුන්වලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ ඔයාලා දන්නවා දැනටමත් පෙළපොත අධ්‍යයනය කරලා තියෙනවා නම් ඔයාලා දන්නවා සේන් කියලා හඳුන්වලා තියෙන්නේ උම්මග්ග ජාතකයේ. මම මේ දීලා තියෙන්නේ ඔයාලා ඉතිහාසයේ වල යම්කිසි ප්‍රශ්නයක් ලියද්දී ඔයාලට අනිවාර්යයෙන්ම ඕන වෙන කරුණු ටික තමයි මම මේ ඔයාලට ෂෝට් නෝට් එකක් විදිහට දෙන්නේ. ඒක හින්දා මම මේ කියන කාරණා එකක් නැර හොඳට අවබෝධ කරගෙන ලියා ගන්න. එතකොට ඔයාලට විභාගෙදී ලේසි වෙනවා. ඒ කියන්නේ සේන් විදිහට හඳුන්වලා තියෙන්නේ. සේන් කියලා හඳුන්වන්නේ මේ හේන් ගොවිතැන. එතකොට සේන් කියන නමින් හඳුන්වලා තියෙන උම්මග්ග ජාතකය. හොඳයි. ඊළඟට පිටබීම්. පිටබීම් විදිහට හඳුන්වලා තියෙන්නේ සෙල් ලිපිවල. සෙල් ලිපිවල අපිට නමක් දීලා නැහැ. දීලා තියෙන සෙල් ලිපිවල හඳුන්වලා තියෙනවා පිටබීම් කියලා. එතකොට පිටබීම් කියලා කියන්නේ හේන් ගොවිතැනට. ඒ වගේම සෙහෙන් කියලා හඳුන්වලා තියෙනවා බුත්සරණ කියන පොතේ. හරිද? බුත්සරණි හඳුන්වලා තියෙනවා සෙහෙන් කියලා. එතකොට ඔයාලට මේවා MCQ වලට වැදගත් වෙනවා. සමහර වෙලට MCQ වලට එන්න පුළුවන් සේන් විදිහට හඳුන්වලා තියෙන්නේ මොකේද? එතකොට පිටබීම් විදිහට සෙහෙන් විදිහට මෙන්න මේ කියන කාරණා වැදගත් වෙනවා. එතකොට මෙන්න මේ කිව්ව තුන්වෙනි පොයින්ට් එකත් මම කිව්ව විදිහට ඔයාලා ලියා ගන්න ඕනේ. හරි. ඊළඟට මට ඔයාලට හේන් ගොවිතැන සම්බන්ධයෙන් ගන්න පුළුවන් ඊළඟ කරුණ විදිහට මට කතා කරන්න පුළුවන් ඇල්හේන් කියන කොටස. ඇල්හේන් කියලා කියන්නේ මේ කාලේ LV වගා කරපු හේන් අපි හඳුන්වනවා ඇල්හේන් විදිහට. එතකොට මෙන්න මේක යටතේ මම තව පොයින්ට් එකක් දාලා මේ කරුණ යටතේ මම තව පොයින්ට් එකක් දාලා තියෙනවා සීහල වත්තු. මෙන්න මේ ඔයාලා අනිවාර්යෙන් ඉතිහාසයේ බල රචනා ප්‍රශ්න ලියද්දී ඔයාලා අනිවාර්යෙන්ම මේ උදාහරණ කියන ඒවා දාලා ලියන්න ඕනේ. එතකොට ඔයාලට හේන් ගොවිතැන පිළිබඳ රචනා ප්‍රශ්නයක් ලියන්න આવොත් මේ වගේ උදාහරණ ඔයාලා දාලා ලියුවොත් ඔයාලට අනිවාර්යෙන් ලකුණු ගොඩක් හම්බ වෙනවා. එතකොට ඒක හින්දා ඇල්හේන් කියන විදිහට දැන් මේ විදිහට කතා කරාම සීහල වත්තු කියන පොතේ හඳුන්වලා තියෙනවා මෙන්න මේ කියන LV වගා කරපු ඇල්හේන් සම්බන්ධයෙන්. අපි මොකක්ද කියලා බලමු. ඒ කියන්නේ දුටුගැමුණු රජතුමාගේ පුතා වෙච්ච සාලිය කියන කුමාරයාට ඒ නම තිබ්බේ මෙන්න මේ ඒ කියන්නේ සාලිය කියන්නේ සාමාන්‍යයෙන් වල දන්නවා හාල් කියන වචනේ. සහල් කියන වචනේ තමයි අර්ථය සාලිය. එතකොට මෙන්න මේ නම තිබ්බේ මේ ඇල්හේන් වල වගා කරපු LV අස්වැන්න ඉහළ ගිය හින්දා තමයි මේ කාලේ දුටුගැමුණු රජතුමාගේ පුතාට ඒ කාලේදී සාලිය කියන නම තිබ්බේ. එතකොට ඔයාලට කතා කරන්න පුළුවන් මේ හේන් ගොවිතැන සම්බන්ධයෙන් මෙන්න මේ සම්පූර්ණ උදාහරණයම ඔයාලට දාලා ලියන්න පුළුවන්. මේක එක කොටසක්. ඒකයි මම මේක යටතේ මේක දැම්මේ. එතකොට ඇල්හේන් සහ සීහල වත්තු මෙන්න මේ කොටස් දෙක විතරක් ඔයාලා ලියා ගන්න. එතකොට ඔයාලට මතක් වෙනවා මේක මම මොකේටද ඔයාලට අදාළ කරලා කිව්වේ කියලා. එතකොට මට ඔයාලට ගන්න පුළුවන් තව පොයින්ට් එකක් විදිහට කතා කරොත් මෙන්න මේ ඇල්හේන් ආශ්‍රිතව වගා කරපු LV වර්ග තුනක් පිළිබඳව සඳහන් වෙනවා. මොනවද ඔයාලා දන්නවා ඇති? රත් ඇල්, දිබිලි ඇල් සහ ඉන්දි ඇල් කියලා කියන්නේ. එතකොට මේක අපිට තව පොයින්ට් එකක් විදිහට අරගෙන ලියන්න පුළුවන්. ඔයාලා ඒක තව කරුණක් විදිහට අරගෙන ලියා ගන්න මේකට සම්බන්ධ කරලා ඇල්හේන් වලට සම්බන්ධ කරලා. එතකොට ඔයාලට මතක තියෙනවා මේ LV වර්ග කියන්නේ මොනවද? LV වර්ග තුනක් තියෙනවා. හරිද? ඒව තමයි ඇල්හේන් වල වගා කරපු V තමයි මේ LV. එතකොට මේ LV වර්ග තුනක් ඔයාලට දක්වලා තියෙනවා. හරි. ඊළඟ පොයින්ට් එක විදිහට ඔයාලට ගන්න පුළුවන් මේ හේන් ගොවිතැන ආශ්‍රිතව වගා කරපු ප්‍රධානතම භෝග තියෙනවා. විශේෂයෙන්ම එළවලු වර්ග, කටුසර භෝග වර්ග තමයි මේකෙදි වගා කරලා තියෙන්නේ. එතකොට අපිට කතා කරන්න පුළුවන් තනහල්, මිනේරි, කුරක්කන්, මුං, මෑ, අමු ඉඟුරු මෙන්න මේ වගේ ගොඩාක් භෝග වර්ග. හරිද? වියලි කලාපයට ගැලපෙන භෝග වර්ග තමයි මෙන්න මේ හේන් ගොවිතැන ආශ්‍රිතව ගොඩාක් දුරට මේ ගොවියෝ වර්ෂා කාලයේදී වගා කරලා තියෙන්නේ. මේ විදිහට ලොකුවට ඔයාලගේ
පොතේ තියෙන විදිහට මතක තියාගන්න ඕන. මේ විදිහට ඔයාලට පුළුවන් ෂෝට් නෝට් විදිහට ගහ කෙටියෙන් මතක තියාගන්න. එතකොට මම හේන් ගොවිත ආශ්‍රිතව තව කරුණු කීපයක් වලට කතා කරන්න තියෙනවා. ඒ පිළිබඳව මම ඔයාලට ඉදිරි වීඩියෝ එකකින් ගෙන එන්නම් කියලා මම බලාපොරොත්තු වෙනවා. මේ විදිහට ඔයාලට හේන් ගොවිතනේ මූලිකම කොටස් ටික මේ වගේ කරුණු ටිකක් දාලා වුණත් ඔයාලට ලොකු ගැලපෙන ලස්සන හොඳ රචනා ප්‍රශ්නයක් ලියා ගන්න පුළුවන්. මොකද මම උදාහරණත් එක්කලා තමයි කතා කරේ. එතකොට මේකේ තව ඉදිරි කොටස් ටික මම ඉදිරි වීඩියෝ එකකින් ගෙන එන බලාපොරොත්තු වෙන. දැනට ඔබෙන් සබ් ගන්න. අයබෝවන්.